ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා කනිත තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 289කි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 305කි. ලංකා භූමිතෙල් මිලද රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 185කි. ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනවා. මෙම මිලකඩන් වලට සමගාමීව ඉන්දියන් ඔයිල් සමාගම සහ සයිනපෙක් සමාගමද ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවරගෙන තිබුණා. මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයට ගනු ලැබූ තීරණයන් සමග ඊයේ රාත්‍රී කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු බව වාර්තාකරුවන් සඳහන් කර තිබුණා.